නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හිතලගම නාගරුක්කාරාම විහාරස්ථානයේ දැනට වැඩ සිටින අපේ බාතිගම ධම්මරේව අපේ හාමුදුරන් වහන්සේ අනිත් ඒ ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයේ අවසරයි සත්තා සම්පන්න වාසනාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි නවන්පුර පසළොස්වක පොය මේ වසරෙහි පළවෙනි දවසේම පොය උදා වෙලා තියෙනවා. නවන්පුර පසළොස්වක පොය ගත්තට පස්සේ සම්බුද්ධ ශාසනයේ වැදගත් සුවිශේෂී කාරණා කීපයක් මුදුන්පත් වෙච්ච පොය. අපේ බුදුරජාණන් වහන්සේට දාගසව දෙනමක් හැටියට සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම අග පදවියට අග තනතුරු හැටියට පත් වෙන්නේ අද වගේ උතුම් පොය දවසේ. අපේ බුදුරජාණන් වහන්සේ ආරුසාස්කරණය අත්හරින්නේ අද වගේ දවසක. ඕවාද පාටිමෝක්ෂ දේශනා සිද්ධ කරන්නේ අද වගේ දවසක. අන්නේ උතුම් පොය දවසට ඔබට ඇවිල්ලා මේ විදිහට සීල් සමාදන් වෙන්න පුළුවන්කම ලැබුණා. මම අද බලාපොරොත්තු වෙන්නේ හිත රැකගන්නේ කොහොමද කියන එක කරුණු කාරණා කීපයක් දහමින් පැහැදිලි කරලා තමයි බලාපොරොත්තු වෙන්නේ. හැමෝටම බෑනේ හිත රැකගන්න. හිත රැකගන්න පුළුවන් නම් මරණ මංචකයේදී ජය ගන්න පුළුවන්. අපේ ජීවිතය තුළ පමණක් අවස්ථාවන් තිබෙනවා උනත් හැම්මිරිසාවක් හැදුනත් බුදුහාමුදුරන්ට ගන්න. ඒ නිසා ජීවිතය තුළ භාගයක්ම කරන්නේ එක්ක දීලා බලිනවා නැත්තම් නිකම් බැලුවා. දවසක් මුගලන් හාමුදුරුවෝ දිව්‍ය ලෝකෙට වැඩම කරා. මුගලන් හාමුදුරුවන්ට හමු වෙනවා ලස්සන දෙවගණ. මේ දෙවගණ හම්බුනාට පස්සේ මුගලන් හාමුදුරුවෝ හිතනවා සත්‍රුවලකින් විශාල දිව්‍ය කුලයක් ලැබිලා තියෙනවා. මනුස්ස ලෝකයේ මොන වගේ පිනක් කරගන්න ඇද්ද කියන සිතුවිල්ල කාරණා මුගලන් හාමුදුරුවන්ට ඇති කරගන්නවා.
අහන්න ඕන මේක මනුස්ස ලෝකෙ මේ මොකක්ද කරගත්ත පින මේ දිව්‍ය ලෝකයක් මවාගෙන මේ විදිහට ඉන්නේ. ඊට පස්සේ මුගලන් හාමුදුරුවෝ දෙවගණගෙන් අහනවා මනුස්ස ලෝකේ කරගත්ත පින මොකක්ද? ස්වාමීනි මම ගෞතම බුදුහාමුදුරුවෝ. මොනවා අපේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙච්ච මුල්ම කාලේ. ස්වාමීනි මම තෝන කියන ගමේ තමයි හිටියේ. තරුණ වයසට එන කාලේ ඒ ගමේ හිටිය බ්‍රාහ්මණ පිරිසක් බුදුහාමුදුරන්ට ගරහමින් තමයි ඉන්නේ. ඒ ගමේ ඉන්න ගම් ප්‍රධානී ඉස්සර එහෙම ඉඳලා තියෙන්නේ නේ. ගම්වල ගම් ප්‍රධානී ඉන්නෝනේ. එතකොට ඒ සියලු දෙනාම හිතාගෙන ඉන්නවා අපි මහා බ්‍රහ්මයේ කටින් ආවා කියලා. එහෙමයි හිතන්නේ. එතකොට ඒ අය හිතාගෙන ඉන්නේ නිකන් උසස් කියලා. බුදුහාමුදුරුවෝ එහෙම කොතනවත් පැහැදිලි කරන්නේ නැහැ. කම්මනෝ බ්‍රාහ්මනෝ සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ක්‍රියාවෙන් වචනයෙන් තමයි උසස්ද වැදගත්ද කියලා බුදුහාමුදුරුවෝ බලා ගන්න පුළුවන් නේ. ඒ නිසා ඒ බමුණු පිරිස දැනගන්නවා බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝ පිරිස එනෝ දැන් මේ තෝරන ගමට. දැන් බුදුහාමුදුරුවෝ මේ ගම් උඩින් තමයි මේ ප්‍රදේශයෙන් තමයි ධර්ම ප්‍රචාරයට යන්නේ. ඊට කලින් ගමේ හිටපු ගම් ප්‍රධානියා පිරිස රැස් කරා. රැස් කළා කිව්වා ශ්‍රවණ බවත් ගෞතම සංඝ පිරිසක් එක්ක එනවා එකම ගෙදරකවත් දන් දෙන්න බෑ. එකම ගෙදරකවත් වතුර දෙන්න බෑ. මොනවා බුදුහාමුදුරන්ට ගැලහුවා. අනිත් දෙවියන් කියන්නේ කියන්නේ. එතකොට පිරිස අහනවා ගම් ප්‍රධානියකින් අහනවා. එතකොට ලින් පිදුරු දාලා ලින් ටිකක් වහපන්. එතකොට ගෙවල් වහලා තමයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ වැඩම කරන පිරිසක් කන පිරිසක් එක්ක බුදුහාමුදුරුවන්ට දැන් පැම් පාසු වෙන්න ඕන. ආනන්ද හාමුදුරුවන්ට කියන පාත්‍රයට අරගෙන පැන් ටිකක් අරගෙන එන්න. ආනන්ද හාමුදුරුවෝ ගියක් යනවා. පැන් නෙවෙයි හම්බුනේ. බුදුහාමුදුරුවන්ට ස්වාමීනි එක ගෙදරකවත් පැන් දෙන්නේ නැහැ. මේ වගේ පවකාර පිරිසක්. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරනවා ආනන්ද ඔබ පාත්‍රෙත් අරගෙන යන්න කියනවා ලිංගාව. ආනන්ද හාමුදුරුවෝ පාත්‍රෙත් අරගෙන ලිංගාව. ලිං වහදී ආයි බුදුහාමුදුරුවන්ට ස්වාමීනි තියෙන ඔක්කොම ලිං වහලයි. ආනන්දේ පාත්‍රය අරගෙන
ලිද ළඟට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ටයි මේ පැන් කියලා අදිස්ථාන කරන්න කියනෝ. ඒකට පැන් ලැබී. ආනන්දහාමුදුරුවෝ ලිද ගාවට ගිහිල්ලා බුදුහාමුදුරුවන් තමයි මේ පැන් කියලා අදිස්ථාන කරනකොට ඉබේම වපුර පාත්‍රේ ළඟටම ආවා. දැන් ඔබ දන්නවා වෙස්සන්තර හත්වායක් මහ පොළොව කම්පා නෑ අහලා. එතකොට හත්වායක් කම්පා ජූතක බමුණට දරු දෙන්න දෙන්නේ මහ පොළොව කම්පා. බිරිඳ නෑ පළවෙනිලාම ගිහින් දෙවියෝ තමයි දේවානුභාවයෙන් බිරිඳට එන පාර වළක්වන. එතකොට ජූතකයට ඒක දෙනවා. ඇස් දෙක වගේ රැකගත්ත මේ දරු දෙන්න දෙන්නේ යම් බලාපොරොත්තුවක් මත. මොකද්ද බලාපොරොත්තු? බුදු වෙන්න. එතකොට සක්‍ර දෙවියන්ට කතා කරනවා. සක්‍ර දෙවියන් වෙනවා වේශයක් මවාගෙන පිරිදෙයි. අදාවත් එහෙමයි. අපේ වගේ විනෝදයි මම. එහෙම. එතකොට දේවිය දිහා බැලුවා බුදු වෙන පාරමී පුරන නිසා ඔබ කැමති දෙයක් ඒ වෙනුවෙන් මම කැමතියි. දේවිය තමයි. කාර්ය දෙවි සක්‍ර දෙවියන් තමයි. මේ අවස්ථාවේදී මහ පොළොව කම්පා. අපේ බුදුහාමුදුරුවෝ අවසාන කාලේ ආනන්ද පැම් ගේන්න පිපාසයි කියනකොට මඩවල ළඟට යනකොට පාත්‍රය අරගෙන පාත්‍රයේ මඩවල දික් කරනකොට පිරිසිදු පැන් හැටියටපත් වුණා කියලා දේශනාවදී. ඒ වගේ එදා ඒ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝට අර පැන් ටික ආනන්දහාමුදුරුවෝ පූජා කළා. බුදුහාමුදුරුවෝ කියනවා ආනන්දය මහා සංඝරත්නය රැස් කරලා සැනින් මේ ගමින් වඩින්න. ඇයි? බොහෝ අය අකුසල් කරලා. එතකොට රාතන් වහන්සේලා ගයක් පාසා යනවා. එක ගෙදරකට යනකොට තරුණ කාන්තාවක් තමයි එනකොටම දොරවල්. අදත් එහෙම ආමුදුරු හරි උත්සවයකට හරි පොතක් අරගෙන එනකොටම දොරවල්. සත්‍ය නෑ වගේ එනවා. ඊට පස්සේ හොරහින් බලන ගියා නෑ ඒ හිනාවට පේවල ගන්නේ. එතකොට අර කාන්තාවක් තරුණ කාන්තාවක් බැලුවා බලනකොට සීසුන් වෙලා වැටුණා. සීසුන් වෙලා වැටිලා අනේ මේ පැන් ඉල්ලගෙන නෙන්නේ කමක් නෑ. පැන් ටිකක් දෙනවා කියලා ඉතාලේ කුස්සියට ගිහිල්ලා ජොබ්වල පැන් ටිකක් අරගෙන ඇවිල්ලා ඉස්සර දොර ඇරියා. කවුරු හරි බලන්නේ. එහෙම කියන්නේ පන්සලේ යන පොල්ලක් තමයි පොඩි ගන්නකොට වටිට බලන නෝන්වලින් ගන්නවා. එතකොට බැලුවා ඊට පස්සේ දුවල වතුර ටිකක් අතට අරගෙන රාතන් වහන්සේගේ මූණට දමලා ඊට පස්සේ ඉතුරු ටික පාත්‍රයට දැම්මා. තත්කාල දුවල. අර පැන් ටික මූණට ගන්න නිසා රාතන් වහන්සේ නැගිටිනවා. පාත්‍රේ පැන් තියනවා ඒක වලදලා ආයෙ වැඩම කරනවා. ඕක දැක්ක වයසක උන්දගේ බුදුහාමුදුරුවෝ සංඝ පිරිසක් අර තුන ගමින් වැඩම කරා. ඊට පහුවෙනිදා ගම් ප්‍රදානියා පිරිස රැස් කරා. හරියට අපි කරේ අපි නම් දුන්නේ. අපි දුන්නේ.
ඔහොම කතා වෙනකොට වයස කෙනෙක් අත උස්සලා කියනවා මම දැක්කා අහවල් ගෙදර අහවල් කාන්තාව තන්නේ. ඇත්තද කියලා බලන්න එක් කරගෙන ආවා කරුණු කාරණා අහනකොට ඒක ඇත්ත. මොකද්ද දඬුවම ප්‍රධාන එම නගරෙම දල්ගහනවා. අද නැද්ද එහෙම නටපත්? නැද්ද එහෙම නටපත්? තියෙනවා. එන්න මම පැහැදිලි කරන්න එන්න හදන්නේ මොකටද මේ හිත රැකගන්න. එතකොට අර කාන්තාව දීලා තියෙන පැන් ටිකක් විතරයි. ගල වදින පාරයක් වාරයක් පාසා ඉන්නේ මොකද්ද? මම කරේ මොකද? කමක් නෑ. ඕක අදටම කොහොමද? අන පැන් ටිකක් දාලා අපිට කරන්නේ මල මකුලන්නේ හිලිපු කරගෙන යනවා. අර බලාගෙන කන්නේ පායි. ඕකේ පණිය ගන්න එපා. පේදේක් හරි වෙලා මම මේ. එහෙමයිද බඳින්නේ? ඔය ඉතින් බීච්චේ තියෙන නිසා කොන්දොල් හොඳට යනවා. නෑ කිව්වත් ඕක කියනවා. ඕකනේ ඒ කාන්තාව විදු හමක් නෑ මරුණා මම හොඳ වැඩක් කළා. ඉතරයි. නින්දෙන් බිමිදියා වගේ කියලා දිව්‍ය තලයේ කියලා බලන්න. ජීවිතේ හිතන්න පැන් ටිකක් පූජා කරනවා. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනාවට තවත් පැහැදිලි කරනවා මුගලන් හාමුදුරුවෝ දවසක් කුටියේ ඉඳලා බැලුවා බලනකොට ඒ අල්ලපු ප්‍රදේශයේම තරුණයෙක් ඉන්නවා. ඒ තරුණයාට නිවන් දකින්න පුළුවන්. හැබැයි කර්ම ශක්තියක් එනවා. ඒ කර්ම ශක්තිය ගැන මුගලන් හාමුදුරන්ට පහළ වුණේ ඒක කර්ම ශක්තිය තොර කරන්න ඕනේ. අර නිවන් සම්පත් ලබා දෙන්න ඕන නිසා තරුණයා ඉන්න පාරෙන් යනවා. තරුණයා මේ ඉස්සරහට එනවා. මුගලන් හාමුදුරත් එක්ක කතා බහ වෙනවා. ඒ තරුණයා මොකක්ද කරන්නේ? ගව බලන්නේ. ගවය බලන්නේ. වෙන මොකක්ද නෙමෙයි. දවසක් ඒ ගව අයිතිකාරයෙකුට පිට්ටු හදලා. පිට්ටු කෑලා දෙනවා. ඒ කොල්ල මෙන්න මේක දවල්ට ගිහලා කන්නේ. අර තරුණ කොල්ල මොකද කරන්නේ? පොතා ගන්න උත්සාහ. නෑ මම මේ ගවය තාම්බිය වල දාලා ඊට පස්සේ පිට්ටු කෑලා කනවා හිතාගෙන තරමතා. අර වෙනද වගේ මුගලන් හාමුදුරුවෝ හම්බ වෙනවා අර පාරේ. ඉතින් ආයි අර තරුණයා කතා කරනවා එදා තරුණයා කියනවා අද නම් මොනවද දෙන්නේ? ආයි දොරදුරු කියන අනේ ස්වාමීනි ඔබ වහන්සේ කැමති නම් ඔබ වහන්සේට දෙයක් පූජා කරන්න. මම හදාගත් එකක් නෙවෙයි මට හම්බුන එකක් පිට්ටු කෑල්ල. රාතන් වහන්සේ පාත්‍රය ඉවරයි. අර තරුණයාට පිට්ටු කෑල්ල පූජා කරනවා. ඊට පස්සේ ඉස්සරහට රාතන් වහන්සේ වැඩම කරනවා. අනිත් පැත්ත බලනකොට ගවයට ගිහලා අනිත් පැත්ත වෙන්නේ. ඕගා අරුන් ටික දක්වනකොට එහෙම විසකෝල සර්පේ ඉවුරු ගැට්ටේ ඉඳලා දස් කරනවා. ඒ ශබ්ද නිසා රාතන් වහන්සේ බැලුවා බලනකොට තමයි. ඇවිල්ලා බලනකොට දැන් ඇස් නොපෙනී යන්නේ. දැන් ගන්න බැරනවා. අර පූජා කරපු පිට්ටු කෑල්ල ඇස් නොපෙනී යන්න පෙර සිහි මුර්ජා වෙන්න කලින් අර පිට්ටු කෑල්ල වර්ධන. එහෙම නිින්දේ විද්‍යාවගේ ගිහිල්ලා කොයිද පොතේ? ඕක අදාවන
මොවේනේ. අන්න දානෙදී අපිට කරුනේ අන්න පිටු කෑදී යන්න ලයික් ගන්න එහෙම කිව්නේ කියලා. ඔය දැන් නෑ කියනකොට කීයක් කිය වේල නිසා ඕනෑ කියන්නේ ඒ වෙලාවට කියනවා. අන්න අපිට උඩ වැඩි. හරිනේ නැතින දේ අපි දුන්නා අන්තිමට අපිටමයි දෙන්නවා. එහෙම කියනවා. ඉතින් ඒ තරුණයා ජීවිතේ මොනවත් කළා නෑ. එකම අවස්ථාවක ලැබුණු දේ පිටු කෑල්ල පූජා කරලා නිින්ද ගියා වගේ ගිහින් දීගතලේ කියලා පහළ. අපේ ජීවිතය තුළ හිතන්න මේ ජීවිතය තුළ මොන තරම්ද ප්‍රශ්න ගැටලු මොන තරම් ඉන්නවද? දැන් මේ පැත්තෙන් ඉඳලා මේ කෙලවට එනකම් මොන තරම් මේ ඉන්න අය බනහලා ඒ නිසා මතක තියාගන්න කෙනෙකුට විතරක් ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි වටින්නේ. තාමත් ඉන්න ප්‍රමාණයක් සමාජය තුළ අනුගහන පදේ නරන. අනුගහන පදේ නරන එක තමයි කරන්නේ. දැන් මේ ඊයේ පෙරීදා මහාධිකරණයේ නඩුවක් විභාග කරනවා පුතා අම්මා. රූපහාරය වෙනවා. බලන්න. එතකොට නඩුකාරය අහන්නේ මොකද්ද? සමුන්ට නිදහසට කරුණක් කියන්න තියෙනවා. අම්මා ගැන කියන්නේ. අම්මා හදපු ගැන, කිරි දුන්නු ගැන, මාව හදපු එක ගැන. දැන් කියන මොකක්ද? ජීවිතාන්තය දක්වාම දෙනවා ගන්න. ඊට කලින් සැදයකට එහාට යනකොට රූපවාහිනිය පෙන්නනවා පොල්ගිරිය කරන්නේ එහායින් ඉන්නේ මෙහායින් ඉවුරේ වැදිලා ඇවිල්ලොලුව දැල්වියුනේ බැලුවේ නැද්ද? අනේ ඉඳන්නේ නෑ නේද? ආමුලි විතර කොහොමද? අපේ රූපය ප්‍රවෘත්ති වල තමයි මම බලන්නේ. එතකොට බලන්න සාමාන්‍යයෙන් හිතන්න කර්ම ශක්තිය නැහැටි. ඒ නිසා ඔබ හිතන්න මොන අවස්ථාවෙද කියන්න බෑ හිත පාලනය. අන්න එතනයි. හිත පාලනය කරගන්න පුළුවන් නම් ජීවිතය ජය ගන්න. අපිට බැරිම හිත පාලනය. ඒ නිසා පන්සලට අද මේ නවම්බර් 15ක් පොය දවසේ ඇවිල්ලා සාමාන්‍ය වෙනදට වැඩිය අලුත්යන් විතර නෑ ඉන්නුනේ. ඒක පොඩයි. අඩු වෙන එකක් වැඩි වෙන එකක් ඒක කොහොමද ඒක ලාභ සත්කාර කරායෝ එහෙමත් තියෙනවා. ඉතින් ඒව ඒකයි. ඒ නිසා ඔබ ජීවිතය තුළ ජය ගන්න ඕන මොකක්ද? ගුණධර්ම. ගුණධර්ම. එන කෙනා එනවා නැති කෙනා නැහැ. එහෙමයි. ඒ නිසා ඔබ අනුන් ගන්න පදේට නම් නැටුවොත් නම් මොකද වෙන්නේ? නැකලෙනවා. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ හිත රැකගන්නේ සෑම අවස්ථාවකම පමණක් අය ඉන්නවා දානෙටි කායනෝ දැන් මම නිකමනක් හාමුදුරුවනේ ගේට්ටුවෙන් ඉඳලා හාමුදුරුවෝ බලන්න අපි තමයි අච්චර කරේ අපි තමයි නැති වෙලාවේ හිටියේ යකෝ නිකමට ආවේ නෑනේ හාමුදුරුවෝ කමිටු මොදේ අර හදාගෙන ආවේ එහෙම කියලා ඉන්නවා. හිතන්න. දීලා බැන යනවා. ඒක දින තව කෙනෙක් තවම බලන්න. වෙලා තියෙන වෙන දෙයක් උ කියන්නේ වෙන දෙයක්. නැද්ද බලන්න. සාමාන්‍යයෙන් මෙහෙම හිතන්නේ. තල්ලක්තර දෙවිඩිය දාන්න. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ගාමජාතිය නෑ. පමණක් අය මොනවා හරි දෙයක් කතා කරනකොට ආපස්සට බලාගෙන යනකොට සමන්තම ගරහනවා අයියෝ මොකක්ද මේ අන්න ඒකයි තියෙන්නේ ඒ නිසා හිතන්න අවබෝධ කරගන්න මොකක්ද
ගුණධර්ම. අපේ ජීවිතය තුළ බුදුහාමුදුරුවෝ පෙන්වුවා මේ මනුස්ස ජීවිතයක් ළඟා කරගෙන බණ ටිකක් අහන්න, සිල් රකින්න, බණ භාවනා කරන්න හිතක් පහළුනේ මොකක් නිසාද? පින නිසා නෙවෙයි. පින නිසා. දැන් මාසෙකමාරක් පස්සට යන්න. ඔබට පේනවා ඔබ දකින්න ඇති සුලි කුණාටුවත් එක්කම මහා ජනකගත් එක්කම අවුරුදු ගාණක් හම්බු කරපු අවුරුදු ගාණක් එකතු කරපු සියලුම දේ නැද්ද? එතකොට ඉතින් යම් මට්ටමකට පතිරූප දේශ වාසෝච කියන ආකාරයට බණක් ඇහෙන රටක බණක් කියව ගන්න පුළුවන් ප්‍රදේශයක දන් ටිකක් දෙන්න පුළුවන් ප්‍රදේශයක ජීවත් වීමම දිනක් නෙවෙයිද? දිනක්. නැහැ දෙන්න කාලේ සිල්වත් කරගන්න. විතරයි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේ හිත රැක ගන්න ආකාරය ඔබ දන්නවා දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමාගේ හිත හදන්න ඕන කියලා අමාත්‍යවරයා මොකද කරන්නේ? රුවන්වැලිසෑය ළඟින් තියලා පින්පොත අරගෙන මොකද්ද කියන්නේ? දුටුගැමුණු රජතුමාගේ හිත හදන්න. මේ සාහිත්‍ය හදන්න ඉස්සෙල්ලාම ගැටළු දිව ආකාරය මතක ගන්නවා. ඊට පස්සේදී දාගම් ගනුවේ. එහෙම අයියා හිත හදන්නේ. හිත පාලනය කරගන්න ඕනේ. දැන් පමණක් අය ඉන්නවා මැරෙනකොට පිරිත් ටිකක් කියව ගන්නවා. බණ ටිකක් කියව ගන්නවා. ඉතිපු සෝගාතාව කියන බණත් එකෙක් නෑ. ඒ දන්නේ නෑ. ඒකයි දන්නේ ඒකයි. ඇයි බුදුහාමුදුරුවෝ පෙන්නවා අපේ ජීවිතේට ළඟා කරගන්න මොකෙක්ද? කල්යන. කල්යනේ තමයි පිළිදෙන්නේ. අපේ ජීවිතය තුළ පමණක් අය කරන්නේ මොකක්ද? වැඩකට නැති ජීවිත තමයි ළඟ කරන්නේ. එක්ක ඌ කකුලෙන් ගන්න. එහෙම නැත්නම් ඌප දූපයක් තමයි වෙලා කියන්නේ. එහෙමත් නැත්නම් අනුගියේ ගිනි ගෙඩියක්. එහෙම නැති ජීවිතේ හිතන්න මේ 2026 දී ඔය සියලු දේම ඈත් කරලා ලස්සන ජීවිතයක් තනි එම්ම නැගිනවා කියන සිතුවිල්ලෙන් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ හැරෙන්න වෙන කවුරුවත් නැහැ. ජීවිතයේ ධර්මයේ කල්යාණයේ ධර්මයේ ධර්මයමයි මගේ ජීවිතය කියන සිතුවිල්ල ඇති කරගෙන ජීවිතයෙන් ලස්සනටම ගමනක් යනවා. ලස්සනටම යනවා. දැන් මට පේනවා අරදී සාමාන්‍යයෙන් එහෙමනේ මේ ඉන්දියා පාපන කිරිබත් යන දුකනේ දැන් නිදි කියලා කියන සමාජයෙන් අපේ සාමාන්‍ය ඉන්දියා කියන එහෙම හොයාගන්න නැහැ. ඔක වලුමාගේ ගහේ යන්නත් බෑ කොට. ඒ නිසා පොඩක් ගොළු පොඩක් පාරකෝලා මේ තමයි උත්තර අරගෙන පල්ලෙහාට ගිහින් ඒකේ මොන පේරුණා. අය මායි මම දෙහිමත් ඉන්නේ. ධර්මයේ නිකන් පස්තාර පොසලින් යකින් විතරවත් ගන්නෑ. මම තමයි මේවත්. ප්‍රශ්නෙකුත් නැහැ. බණත් ඇහෙන්න. කිසිම අවුලකුත් නැහැ. සෝක් නින්ද. ගෙදර හිටියනා. අරුගේ කටකටේ උගරකුත් නැහැ. මට එහෙමත් ඉන්නේ. තවමත් නැහැ. කොහොමද කරන්නේ? වැඩ දෙක වෙනවනේ. ඉතින් ඒ නිසා ජීවිතය තුළ අවබෝධ කරගන්න මොකද්ද? ඉපදුනා නම් දුකයි. ඉපදුනා නම් වයසට යනවා. ඉපදුනා නම් ජරාවටපත් වෙනවා. ඉපදුනා නම් මරණයටපත් වෙනවා. අපි හැමෝම මැරෙනවා. ඒ මැරෙන දවසට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ගුණධර්ම අවබෝධ කරගෙන පිරිපුන් පුජ්‍යලේ කැඩේට මැරෙනවා. අපි යනවා මරගෙවලු. කියන්නේ හැමදාම
බන විතරයි. ಗುಣ නැහැ. ಗುಣ නැහැ. ඒකයි ඉස්සර තමයි ಗುಣ ගෙව්වේ දැන් ಗುಣ නෙවෙයි. දැන් හාමුදුරන් හාමුදුරු ඉන්නේ කැමතිනේ. කාටද ඔක කරන්න පුළුවන්? පමණක් අය ඉන්නෙම මම එහෙත් කියනවා හැමතැනම කියනවා උදෙත් දැන් බලකට ගිහිල්ලා ආවේ එහෙත් කිව්වෙත් එකයි. හාමුදුරුවන්ගේ දේවල් හාමුදුරුවෝ. හරි. එහෙමයි තියෙන්නේ. උපාසක හරි මාසිකාවට හරි කියන සිල් හය රැක ගන්න නැතුව හාමුදුරුවෝ සිල්ලු. නෑ. මට දිරවන්නේ දෙකේ නෝ. ඇත්ත කියන්නේ පායි. හාමුදුරුවෝ අනුමුදුරුවෝ නෑ. නේ? හාමුදුරුවෝ පාඩුවේ හාමුදුරුවෝ දෙන්නේ. ඒකයි කියන්නේ පළවෙනි කාරණාව ඒකනේ මම අර මුලින් කිව්වා වගේ අවබෝධ නැති නිසා. අවබෝධ නැති නිසා. හරිද? එක ශාසනයක දෙන්නේ නැහැ. විරෝධ ශාසනයක නැහැ. නමුත් ඉන්නේ කාරක ගන්නෑ ඌකත් ගන්නවා. ඒකයි ඒ නිසා ජීවිතේ හිතන්න දැන කරොත් ආයෙ පුතේ අමාරුම තමයි. මේ කරපු කවුරුද ගානක් බැරි වෙන්නේ. තාමත් ඔබත් මමත් මේ යන ගමනේ නේ ආයෙ නම් එපායි. ඒකවත් තේරුම් ගන්න නැතිව පමණක් අය කරන දේවල් දැන් මේ ඊයේ පෙරේදා ඒ රූප වාහිනිය කියනවා ඔබ බලන්න නැති තමන්ගේම සහෝදරයෙක් නැගිනිය වැඩිමහල් කොල්ල මරනවා. තමන්ගේ සහෝදරයා සහෝදරිය මරනවා. ඒ මරන්නේ ඊළඟ ප්‍රශ්නේ. දැන් රූප වාහිනිය දෙන්නේ අර ඔක්කොම ඉවරයි. හරිද? ඊළඟ ලැබුණාද? ඊළඟ ලැබුණෙත් නැහැ. ජීවිත ලැබුණාද? ජීවිත ලැබුණෙත් නැහැ. ඊට සෑම මේකම කර්මයමයි. ඉතින් ඒ නිසා තමන්ට ලැබිලා තියෙන දේටි අනුව අන්න බින්දාම් කරගන්න බුදුහාමුදුරුවෝ පෙන්නු මහා ලොකුවට කරන්න කියන්නේ පවණක් නැහැ මේ වෙන්නේ. පන්සලෙන් නරන මොකක් හරි. අර වීදුරුවෝ එක්ක මුළු අවුරුද්ද අවසානයේ තීන්ත ගෑවා කියලා. එහෙම නැත්නම් වල්ලාසිනක් හැදුවේ කිව්වෝ. 80 මහා ශ්‍රාවක පිරිමක් හැදුවේ කිව්වෝ. නැත්නම් මොකක් හරි හැදුවේ කිව්වෝ. ඒක දෙන්න බලන්න නම කියයි. නිකමනම කිව්වේ නේ. මම එහෙ නෑ ඔය දේවල්. ඒ දේවල් නෑ මොකද කිව්වද? අර දුන්න මෙච්චර මොකද කියන්නේ? බුදුහාමුදුරුවෝ කොතනද එහෙම කියලා තියෙන්නේ? ඒක කරන්නේ නිකන් අනිත් කෙනාට කරන මහා අඩුකම. දුන්නොත් ඉතින් අත්තරින්. ආය හාමුදුරුවෝ කියවයි මෙහෙමයි එහෙම නෑ. තමන් දුන්නු නිසා මේ ලැබිලා තියෙන්නේ. තමන් දුන්නු නිසා තමයි මේ ලැබිලා තියෙන්නේ. ඇස කන දිව ශරීර මේ සියල්ලක්ම ලැබිලා තියෙන්නේ දුන්නු නිසා. ඕක කියෝ ඉන්න තාමත් කියෝ මේ සසරේ නෑ. බලන්න. ඒ නිසා මං අර කිව්වගේ හිතරක ගත්තොත් ලස්සන ගමනක් යන්න පුළුවන්. ජීවිතේ අනිත් කාරණා පැහැදිලි කරන්න මේ 2026 දී මේ මුල්ම කාලේ මොකද්ද ඇස් දෙක දීලා තියෙන්නේ මොකටද? දකින්න. හොඳට දකින්න ඕන බලන්න. කන් දෙක ලැබෙලා තියෙන්නේ අන්න අනිත් දේ තමයි මොකද්ද? බුදුහාමුදුරුවෝ දෙන්නවා දහමෙන් තියෙනවා මොකද්ද? තියන්නා කෙසේ වෙතත් අදෝක නැහැ. ඕකයි. ඒ නිසා තමන්ගේ නේත්‍ර දෙකෙන්ම දකින්න. දැන් මේ මේකට පැහැදිලි කරනවා පෞවිය දැන් අවුරුදු 10ක් 12ක් විතර වෙනවා මේ හම්බන්තොට ප්‍රදේශේ. පවුලටම ඉන්නේ එකම දියණිය. දියණිය හදනවා ලස්සනට හදනවා. ඉල්ලන දේව දෙනවා. සාමාන්‍ය පෙළ විභාගෙත් පාස් වෙනවා. උසස් පෙළකට දැන් පන්ති යනවා යනකොට නරකම කාර්යය.
ආදරෙන් කෙනෙක් බැඳෙනවා. ඊට පස්සේ ගෙදරින් අම්මා රටවල යන්නේ මේ පන්ති යනවා. පන්ති නෙවෙයි යන්නේ වෙන තැනකට. එතකොට ඕක දකින්නවා අල්ලපු ගෙදර කෙනා. ඒ ගෙදරේ ඉස්සරහා ගෙදර කෙනා. ඒ කාන්තාව දකින්නකොට අර අම්මට ඇවිල්ලා කියනවා. අක්කි අද දුරුකෝලේ ගියේ. පන්ති මේ වගේ ගමනක් ගියා. අර බලන්න ඒ කොච්චර උනා අධ්‍යාපනයෙන්ම නෙවෙයි ගුණධර්ම වලින් පිරිපුන් වෙනවා. ඒ අම්මා කිපෙන්නේ. අද මමලට කිපෙනවා. හොයන්න බලන්නේ ඇත්තට පොඩ්ඩක් අරගෙන උදේ යනකොට දුස්සු. නේ? එහෙමයි. හරි. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් බලමු කියන මේ පාඩුවේ. දවසක් දෙකක් නොවල්මනේ ඉන්නවා අම්මා පස්සෙන් යනවා. අර එදා කියපු දේ අස්පනා පිටෙන් පේන. හරිද මේක ඇත්තනේ. ගෙදර එනකොට බලන්න අවුරුද්දාර දානමගේ ගෑනුදොර ගෙදර බොහොමින් කියන්නේ. කොමින් කීපුවක් කරුණා තමයි රූපවායේ බලබල මහා පොළොවට ඝාතනය කරමින් තාපේ දෙරෙනු උඩුවෙන්වත් නැගෙනවද කියන්නේ නෑ. කවුරු වෙනුවෙන් කා වෙනුවෙන් අනේ මේ නැහිලා ඉන්නේ කියලා අයියවත් දැනුමක් නෑ. හරිද? එතකොට එදත් හැන්දෑවට එනවා. ඇවිල්ලා මේ ඇඳුම් බාගෙන ගන්නවලු මේ යන්නේ කාන්නේ. කුස්සියට යනකොට අම්මා හත්ති බලන් හොදනවලු ගිලි ගන්න. අම්මා අහන පුතේ අද පන්ති ගියා නම් ඔය දිනේ දාන ලියපු දෙයක් ඇතිනේ. ගෙනින් බලන්න. නෑ. දිනේ දාන තියෙන වෙනම දෙයක් ඒක පෙන්නන්න බෑ. ඊට පස්සේ එනවා මොකද කේන්තිය එතන තියෙන පොල්ලු. පොල්ලුලින් වයින්නවා. කාටද අම්මට? හිතන්න. ජීවිතේ හිතන්න මේ පාලනය කර ගැනීම ජීවිතේ අවබෝධ කරගන්න බැරි වුණොත් ආයෙත් යන්නෙම වෙනස් පැත්තකට තමයි. ඔබ හැබැයි මෙතන මේ ඉන්න අය මම කියන්නම් ඔබේ දෙමව්පියෝ ලස්සනට හදපු නිසා තමයි අද මේ පන්සලේ. පළවෙනි කාරණා. චිකන් බුරියානි දීලා පීසා දීලා නෑ. ලස්සනට හැදුවා, ලස්සනට ගුණධර්ම පෙන්නුවා, ලස්සනට යන්න ඕන මඟ පෙන්නුවා, පුතේ මේ පන්සල කියලා පෙන්නුවා, පුතේ මේ හාමුදුරුවෝ කියලා පෙන්නුවා. අන්නේ ගුණධර්ම පෙන්නුවා. අද අවුරුදු 14 15 කොල්ල කතා කරද්දී බලන්න. අද ජීවිතේ රූපවාහිනී පුවත්පත අරන් බලන්න සතියෙන් සතියට දේවල් එනවා. මොනවද ඒ? කවදාවත් අහන්නේ දේවල් එනවා. එක්කෝ තාත්තා අතින් දුව ඝාතනය වෙලා ඉන්නේ. එක්කෝ තාත්තා අතින් දුව අතවර වෙලා ඉන්නේ. ඕවා අහු දේවල් කියන්නේ විශ්සන නෑ. දැන් සතියෙන් සතියට ඇයි ඒ බුදුහාමුදුරුවෝ පෙන්නේ මොකක්ද? මිනිස්සුන්ගේ අවුරුදු 100න් පල්ලෙහාට එනකොට කරුණු තුනක් බලවත් වෙනවා. මිත්‍යා මතය, මිත්‍යා දෘෂ්ටිය, විෂම රාගය. මේ විෂම රාගය දැන් විෂම වෙලා තියෙනවා. ඒක දැන් ඉහවලා කියලා තියෙනවා. තිරිසන් සත්තුන්ටත් වැඩි. පාරේ කරුණු ළමයිකට පාරේ යන්න පුළුවන් කියන්නේ යන්න බෑනේ. දැන් මේ රූපවාහිනියේ පහුගිය දවසේ පෙන්නුවා පෙම්බතක් යාළු තුන්දෙනාත් එක්ක පෙම්බතිය ඝාතනය කරනවා. හිතන්න දූෂණය කරනවා. එහෙම රටකම ඉන්නේ. ජීවිතේ හිතන්න කවදාවත් මහමුලේ දේවල්. මේවා කියන්න ඕන. ඒ නිසා ජීවිතේ හිතන්න ඔබට ඒ අධිකාරම ඒ සියල්ලක්ම ඒ කාලේ අම්මා තාත්තා හරි මාර්ගයේ දෙන්න නිසා තමයි අද මේ විදියට ඇවිල්ලා වන්දි කරනවා. අනුසෝයට යන්න ඕනේ. ගෙදර දූගේ පොඩි කාහරි පුතාගේ පොඩි කාහරි නරවන ඔඩිය දෙන්නේ. කවුරු කියන පළයන් පන්සලට කියන භාග්‍ය මකරේ සාන්දුනේ කියන්නේ
පුංචියට පටවන්නේ ඒ කියන වලට මම ඉතින් පොල්ලා තෙල්ලා නරවනෝ ඉන්නේ. ඒක නිකන් අපි දෙන්න හඳුන්නේ ඔබ තමයි කරන්නේ. අනේ අම්මේ පොල්ලා ඉතින් මොනවා කියලා ගැටුණොත් ඔෆිස් එකේ ඉඳලම ආයෙත් බලන්න ඕනේ ඉවරයි. මෙතන එනකම් ඉවරයි. එහෙම කොහෙද බුදුහාමුදුරුවෝ කිව්වේ? බුදුහාමුදුරුවෝ කියලා නෑ. වයසට යනකොට තිලෝකුඩු සූත්‍රයේ වෙන්නේ මොකක්ද? අම්මා තාත්තට යුතුයකමක් හැටියට තියෙන්නේ දරුවෝ බලාගන්න එක නෙවෙයි. නිවී පාඩුවේ දරුවෝ බලාගන්න වෙන එකක්. බලපොත් කියවන්න, පන්සලට යන්න, බෝධි පූජා කරගන්න, අටමස්ථාන විදා ගන්න, අටමස්ථාන දාන කියලා දේව සමාදන් වෙන්න, දුවන් වෙලසයට අටපිරිකරක් පූජා කරන්න. උන් ඔය සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක නෙවෙයි වෙන්නේ. භාගයක්ම කොළවල ඉන්නේ. අර මෑණි කොල්ලගේ වට යනවා ආච්චි හරි මුත්තාරේ බකත් එක ගුලි ටිකක් දාවගෙන ඔබරවන්නේ. හාමුදුරුවෝ එහෙම ඔබන. ඒකේ තියෙන්නේ අපු දකින්නේ ඔක. ඒ නිසා එහෙම එකක් කොතනවත් නැහැ. හදාගෙන තියෙන්නේ මේ. ඒක බලන්න එතකොට සියලු දේ ඉවරයි. ඒකේ තියෙන්නේ අනිත් දේ තමයි බුදුහාමුදුරුවෝ වෙන්නේ එහෙම සාමාන්‍යයෙන් ධර්මයේ තියෙනවා. ඒ ධර්මයේ තියෙන ආකාරයට පමණක් දරුවෝ කරනවා. අපි දන්නා ඉන්න දඹදිව කරගෙන යන ඕල දවස්වල වල විශේෂ අවස්ථාවල් වල කටයුතු සිදු කරලා එහෙම වෙන්නේ. නැතුව මේ එකම දේම කර ඉන්නේ කියලා කොහෙද කියලා තියෙන්නේ? එහෙම කියලා නැහැ. ඒ නිසා ඔබේ ජීවිතයේ හිතරක ගන්න ආකාරයව කරුණු කාරණා කීපයක් පැහැදිලි කළා. නවන් පුර 15ක් හෝ දවසේ ඒ ආකාරයට තමන්ගේ ජීවිතයේ ගලපගෙන නැකෙන්න ඕකෙන්ද ධර්මයෙන් නැකින්න ගමන් සෑම අවස්ථාවකම අවබෝධ කරගෙන පන්සල රැකගෙන ආමුදුල කරගෙන ඔබේ ගමනක් හදාගන්න අනුන්ගාන කාර්යයට මතන් එපා. අන්නේ නම් ජීවිතය තුළ අවබෝධ අපි හැමෝම මනුස්සය. කාටවත් වලන්නේ එහෙනම් ජීවිතය තුළ හොඳින් කරුණු කාරණා තේරුම් කරගෙන මේ ලැබුණු මනුස්ස ජීවිතේ මුල ධර්මයෙන් දිනා ගන්න අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණය කරා යන්න මේ උතුම් සත්‍ය ආලෝකයක් වේවා. දැන් මේ පන්සලේ ඉන්න අපේ වදිගම ධර්මයේ සාමගාමී අනිත් ඒ හාමුදුරුවන්ගේ තුමා ආශිර්වාද ලැබේවා. ඔබට දානක අරගෙනකොට බුදු පූජාවල්, ඒ වගේ බෝධි පූජා, ඒ වගේ වගේ සියලු කටයුතු වලට නාමශිලාපේ කටයුතු සිදු කරගන්න තේ ආශිර්වාද ලැබේවා. ඔබ හැමෝටම මේ කායික සුවේ, මානසික සුවේ, ආධ්‍යාත්මික සුවේ ලැබේවා. දුම් ආශිර්වාදේ ඔබේ ජීවිතේ ලක්ෂණ වේවා. සියල්ලම ආකාශත්තා දුම්මත්තා කුසල ශක්තිය අනුභවයෙන් ඔබ නමින් මේ පරලෝකයේ සියලු මරණේ ඥාතීන්ට මේ විහාරස්ථානයේ වලේ අපවත් වී වදාළ සියලු නායකයන් පාරණ වහන්සේලාට ඒ වගේම සතර පේරුවේ දායකකාරකාදී ඔබ නමින් මේ පරලෝකයේ සියලු මරණේ ඥාතීන්ට මේ වේවා. මරණේ ඥාතීන් පිළිබඳ ධම්මේ ඥාතීන් නමෝ. එවාගේ උතුම් ධර්ම ශ්‍රවණී අනුභවයෙන් දහම් කරුණු පූජා කිරීමෙන් අස්තපරිස්කාර පූජා කිරීමෙන් රැස් කරගත්තා වූ සියලුම කුසල ශක්තිය බලමයිමින් ලැබුණු බලාපොරොත්තු කරන ඉදිරි ජීවිත ලස්සන වේවා.
තමන් මේ දාගන්න උතුරු සල්ලු වගේ සිතත් පිරිසිදු කරගෙන සීලයක් පිරිසිදු කරගෙන හිතත් රැකගෙන අවසානයේ නිවන් පසක් කරගන්නවා ප්‍රතිපීලේ සාස්ත්‍රය. අවසාන වශයෙන් ඔබ හැමෝටම ඒ වගේම මේ තුන් පොය දවසේ සම්බන්ධ වෙන සියලු දෙනාම උතුම් ආශිර්වාද ලැබේවා. අවසානයේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවීසලසේ ප්‍රවදාල අති උතුම් අමා නිවන් සම්පත් පිණිසම මේ පින්දාන පාරමී කුසල ශක්තියක් වේවා. අභිවාදන සීලස නිකං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිපාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු වෙනුවානං ගුරු ගුණ වේනුවාමය දෙනුවානං දානුං වේනුවාමය තනුවානං පාමසිත තනුවාමය දිනුවානං පාර ලොව දිනුවා